everyone, welcome back to my YouTube channel Next Level Teaching. ඉතින් තාමත් ඔයාලට ඉංග්‍රීසි වාක්‍යයක subject, verb, object වෙන වෙනම හොයාගන්න අමාරුද? තාමත් පැටලෙනවද? පැහැදිලිව ඉංග්‍රීසි වාක්‍යයක් subject, verb, object තුනම එකතු කරලා හදාගන්නේ කොහොමද කියලා අද මම ඔයාලට කියලා දෙන්නම්. Today our lesson is identifying subject, verb and object properly in sentences and also how to form a sentence using subject, verb and object. ඉංග්‍රීසියෙන් ඕනම වාක්‍යයක් නිර්මාණය වෙන්න මේ කොටස් තුන අනිවාර්ය වෙනවා. ඒ කියන්නේ subject, verb, object අනිවාර්යෙන්ම වාක්‍යයක තිබිය යුතුයි. අපි බලමු මේ තුන මොනවද කියලා. මේ තුන වෙන වෙනම බැලුවොත් subject කියන්නේ උක්තය. ඒ කියන්නේ වාක්‍යයක ඒ අදාළ ක්‍රියාව කරන පුද්ගලයා. ක්‍රියාව කරන්නා අපි subject නැත්නම් උක්තය කියලා හඳුන්වනවා. ඊළඟ කොටස verb කියන්නේ ඒ අදාළ වාක්‍යයේ තියෙන ක්‍රියාව. ඒ අදාළ වාක්‍යයේ තියෙන ක්‍රියාව. තුන්වෙනි කොටස තමයි කර්මය. එහෙමත් නැත්නම් object. Object means the thing or the person who receives the action. අපි සිංහලෙන් කියනවා මේකට කර්මය කියලා. ඒ කියන්නේ ක්‍රියාවට යටත් වෙන පුද්ගලයා හෝ දෙය අපි object කියලා හඳුන්වනවා. අපි දැන් උදාහරණ අරගෙන වාක්‍යවල තියෙන subject, verb, object වෙන වෙනම හඳුනා ගනිමු. පළවෙනි වාක්‍ය Tom eats an apple. Tom eats an apple. මේ වාක්‍යය බලපුවාම Tom කියන්නේ පුරුෂ ලිංග ඒක වචනයක්. එතකොට Tom කියන්නේ පුද්ගලයෙක්. Tom කියන පුද්ගලයා තමයි මේ ඇපල් ගෙඩිය කන්නේ. එතකොට subject Tom. subject එක විදිහට අපිට හඳුන්වන්න පුළුවන් Tom. ඒ කියන්නේ මේ වාක්‍යයේ උක්තය Tom. What is the verb in the sentence? The verb in this sentence is eats. කනවා. Tom තමයි මේ ඇපල් ගෙඩිය කන්නේ. එතකොට මේකේ තියෙන ක්‍රියාව eats. එතකොට මේ වාක්‍යයේ තියෙන කර්මය එහෙමත් නැත්නම් object එක මොකද්ද? An apple. ඒ කියන්නේ අපේ මේ ක්‍රියාවට යටත් වෙන දෙය තමයි an apple. So we have easily found out what is the subject, verb and object in this sentence. තව උදාහරණයක් අරන් අපි බලමු. She reads a book. ඔයාලටත් පුළුවන් දැන් හඳුනගන්න. subject, verb, object වෙන වෙනම හඳුනගන්න ඔයාලටත් දැන් පුළුවන්. She is the subject. She කියන්නේ මේ වාක්‍යයේ උක්තය. Reads කියන්නේ ක්‍රියාව. ඒ කියන්නේ ඇය කරන්නා වූ action එක, ක්‍රියාව. A book කියන්නේ කර්මය. මං හිතනවා ඔයාලට දැන් ඕනම වාක්‍යයක subject, verb, object පිළිවෙලින් අඳුනගන්න හැකියාව තියෙනවා කියලා. එහෙනම් දැන් ඔයාලගේ වාරි. මම ඔයාට subject එකයි verb එකයි මෙතන පෙන්눔 කරනවා. ඔයාලට පුළුවන් ඔයාලා කැමති object එකක් පහලින් comment කරගෙන යන්න. So my dear educators, so my dear students, please keep practicing. You can easily find out what is subject, verb and object in sentences. හොඳින් පුහුණු වෙන තරමට තමයි ඔයාලට ඉක්මනින් subject, verb, object කියන තුන වාක්‍යවල හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. තව තවත් ඉංග්‍රීසි පාඩම් ලේසියෙන් ඉගෙන ගන්න මාව subscribe කරලා තියාගන්න. Next Level Teaching. If you think this video is really helpful for your students, your friends or anyone else, please share this video, like and comment your ideas below the video. Thank you for watching.